හරි මේ අද අපි කතා කරන්න යන්නේ ඔයාලගේ ජෙනරල් ඉංග්‍රීසි වල තියෙනවනේ පේපර් එකක් නේ. මේ ජෙනරල් ඉංග්‍රීසි පේපර් එකේ ස්ට්‍රක්චර් එක හැදලා තියෙන්නේ කොහොමද කියලා කතා කරන්න තමයි අද අපි යන්නේ. ඒතකොට සාමාන්‍ය මම ඇනලයිස් කරලා බලුවා 2021 ඉඳන් 2025 වෙනකම් පේපර්ස් මේ වගේ පොඩි වෙනස්කම් තමයි තියෙන්නේ. හරි 2021 ඉඳන් 2025 වෙනකම් දැන් 25 ළමයින් ලිව්වා දැන් ඔයාලා 2026 ලෙවල් නේ. හරි එතකොට 2021 ඉඳන් 2025 වෙනකම් මම ඇනලයිස් කරලා බලුවා මේ පේපර් පහ ගත්තා මේ පේපර් පහම යන්නේ එකම විදිහකට. හරි පොඩි දේවල් වෙනස් වෙනවා. ඒ කියන්නේ රයිටින් සෙක්ෂන් වල පොඩි දේවල් වෙනස් වෙලා තියෙනවා. ඊට අමතරව ඕවර්ऑल ගත්තාම සියල්ලම එකම විදිහට තමයි යන්නේ. හරි අද අපි බලන්න යන්නේ මේකේ ස්ට්‍රක්චර් එක කොහොමද හැදගෙන තියෙන්නේ. ඒ කියන්නේ මේ අවුරුදු 5 ඇතුළත මේ පේපර් එකේ ස්ට්‍රක්චර් එක තියෙන්නේ කොහොමද කියලා තමයි අද බලන්න යන්නේ. අපි one by one බලන්න යමු. හරි මුලින්ම අපි කතා කරද්දී ඔයාලට තියෙන පේපර් එක තියෙනවා පාර්ට් දෙකකින්. හරි ඔයාලේ ජෙනරල් ඉංග්‍රීසි පේපර් එක තියෙනවා පාර්ට් 1 කියලා එකයි පාර්ට් 2 කියලා එකයි. හරි පාර්ට් 1 කියලා එකයි පාර්ට් 2 කියලා එකයි දෙකක් තියෙනවා. ඒතකොට පාර්ට් 1 යටතේ A සහ B කියලා තියෙනවා. හරි පාර්ට් 1 යටතේ A සහ B කියලා තියෙනවා. ඒතකොට පාර්ට් 3 යටතේ A B සහ C යටතේ තියෙනවා. හරි පාර්ට් 1 එකට ඔයාලට හම් වෙනවා පැයක්. 1 hour and 60 marks. හරි පැයක් තියෙනවා සහ විනාඩි 60ක් හම් වෙනවා ඔයාලට. sorry ලකුණු 60ක් හම් වෙනවා ඔයාලට. හරි පාර්ට් 2 එක යටතේ ඔයාලට තියෙනවා ලකුණු 140ක්. හරි ඒ කියන්නේ 3 hours. එතකොට full English paper එක ගත්තාම අය 4ක paper එක ලකුණු 200ෙන් දෙන්නේ. හරි මේක තමයි ඔයාලගේ paper එකේ basic ටික. හරි එතනින් පස්සේට ඉස්සරහට ගියපුවාම ඔයාලට part A යටතේ ප්‍රශ්න 5ක් තියෙනවා B යටතේ 3ක් තියෙනවා. හරි මේ part 2 එකට ආවම ඒකේ A යටතේ ප්‍රශ්න 5යි B යටතේ 3යි C යටතේ නැවතත් 5යි. හරි මේ part A යටතේ ඔයාලට කතා කරන්න තියෙන මොනවාද? grammar and vocabulary. grammar and vocabulary section 5ක් තමයි තියෙන්නේ. හරි මේකේ ඔයාලගේ Q1 එකේ ඉන්නේ preposition. හරි Q1 එකේ ඉන්නේ preposition වල. ඒ කියන්නේ නිපාත වල. ස්ටැම්ප් වල තමයි ගොඩක් දුරට මේක එන්නේ. හරි එතනින් ගියපුවාම section 2 එක. section 2 එකේ එන්නේ correct form of the verb. verb එකේ correct form එක දාන්න. ගොඩක් දුරට මේක base වෙන්නේ මොනවද? base එක වෙලා තියෙන්නේ tenses. හරි ඊට පස්සේ Q3 එකට ගියපුවම මොකද්ද තියෙන්නේ? Q3 එකට ගියපුවම ඔයාලට තියෙන්නේ word එකක් දෙනවා. හරි ඒ word set එකක් දෙනවා. ඒ කියන්නේ word එක ගැලපෙන form එකෙන් දාන්න තියෙන්නේ. හරිද? අපි form එක කියන්නේ objective form එකෙන් දෙන්න පුළුවන්. සමහරට noun එකක් verb එකේ විදිහට ස්වරූප වලින් දෙන්න පුළුවන්. හරි ඒ වගේ එක විදිහට දෙන්න පුළුවන්. එතකොට ඔයාලගේ correct form එක ඔයාලම තමයි එක්ක ඉරි ගහන්න දෙන්න පුළුවන් නැත්නම් ලියන්න දෙන්න පුළුවන්. හරි ඒ දෙක
ඔයාලා බලලා කරන්න ඕනේ. හරි? ඒක තමයි section 3 එකේ තියෙන්නේ. හරි? section 4 එකට ගියා. ඒත් ඒකම තමයි තියෙන්නේ. හරි? මේක ගොඩක් දුරට අපි සලකනවා. දැන් උඩේ වුණා ගෙලින්ම ගත්තාම grammar කියලා preposition. එතකොට මේ correct form of the verb කියන ඒවා ගත්තාම අපි ගෙලින්ම grammar කියලා ගන්න පුළුවන්. හරි? එතකොට මේ tree එක කියන්නේ section 3 එක සහ section 4 එක ගත්තාම මේක අපි සලකනවා vocabulary ප්‍රශ්න දෙකක් කියලා. vocabulary ප්‍රශ්න දෙකක්. හරි? ඊට පස්සේ section 5 එකට ගියපුවාම මොකද්ද තියෙන්නේ? prefixes and suffixes. හරි? මෙන්න මේ දෙකෙන් තමයි තියෙන්නේ. තේරුණා? එතකොට ඔහොම තමයි පළවෙනි ප්‍රශ්න පහ ඔයාලට ලැබෙන්නේ. කියන්නේ දෙගිනේ කියලා ගිහිල්ලා පේපර් එකට ඉඳගත්තාම තියෙන පළවෙනි ප්‍රශ්න පහ හම්බෙන්නේ මෙන්න මේ විදිහට. පළවෙනි කියනවා preposition වලින්. ඊට පස්සේ එනවා correct form of the verb. හරි? ඒ කියන්නේ tenses වලින් තමයි ගොඩක් දුරට එන්නේ. හරි ඊට පස්සේ Q3 එකයි Q4 එකයි අපි සිනු vocabulary ප්‍රශ්න දෙකක් කියලා. ඒ කියන්නේ මොනවාද? word එක දෙනවා ඒකේ form එක ඒක objective form එක වගේ එක එක විදිහේ form තියෙනවා. හරි? ඒ form එකකින් තමයි ඒ කියන්නේ correct form of the verb මේ word එක තමයි දාන්න තියෙන්නේ. word එකේ නිවැරදි ස්වරූපය තමයි හිස්තැනට දාන්න ඕනවා. හරි? ඊට section 5 එකට ආවම prefix suffix ඒ දෙක තමයි තියෙන්නේ. හරි? ඕක තමයි ඔයාලගේ පේපරේ පළවෙනි ප්‍රශ්න පහ හැඩගන්නේ. එතකොට පළවෙනි ප්‍රශ්න පහ ඉවරෙද්දී part 1 එකේ ඒක ඉවර වෙනවා. හරි? part 1 එකේ ඒ part එක ඉවරයි දැන්. හරි? ඊට පස්සේ බලමු අපි ඔයාලගේ part B එකේ තියෙන මොනවාද කියලා. part B එකේ තියෙන මොනවාද? reading and writing. හරි? reading සහ writing දෙක තමයි මේකේ තියෙන්නේ. හරි? එතකොට Q6 section 6 එකේ තියෙන්නේ ඔයාලට මොකක් හරි වාක්‍යයක් දෙනවා. හරි? ඒ වාක්‍යයට සමාන තේරුමක් දෙන sentence එක තමයි හොයන්න select කරන්න තියෙන්නේ. ගොඩක් දුරට මේ paper දැන් මම analyze කරපු paper පහෙන් structure එක මේ විදිහට තමයි තියෙන්නේ. හරි? section 6 එක ගත්තාම bold අකුරෙන් දෙනවා මොකක් හරි වාක්‍යයක්. ඒකට සමාන තේරුම දීලා තියෙනවා වාක්‍ය 3-4 එකේ හරියටම ගැලපෙන එක තමයි ඔයාලා තෝරලා ඉර ගන්න ඕනේ. හරි? ඒක තමයි section 6 එකේ තියෙන්නේ. හරිද? simple meaning එක. හරි? එතකොට අපි සරලව ගත්තොත් මේකත් vocabulary sorry vocabulary in the base similar meaning එක තියෙනවා. හරි? කියන්නේ vocabulary එක එන එකක් තමයි. හරි? තේරෙනවද? එතකොට section 7 එකට ගියපුවාම ඒකේ ඔයාලට දෙන්නේ section 7 එකේ මේ ඡේද නම් කරලා දෙන 1 2 3 4 ආදී ඡේද නම් කරලා දීලා තියෙනවා. හරිද? ඊට පස්සේ එව්වගෙන් එක එක ප්‍රශ්න අහලා තියෙනවා. ඒ කියන්නේ ඡේද ටික නම් කරලා වෙන වෙනම දීලා තියෙනවා. හරි ඊට පස්සේ එව්වගෙන් ඔයාලගෙන් ප්‍රශ්න අහනවා. හරි සාමාන්‍ය O-level paper එක part 2 එකේ වගේ මේ ප්‍රශ්න තිබ්බා. හරිද? O-level කරමු. ළමයි දන්නවා ඉතින්. හරි? ඊට පස්සේ section 8 එක. මේකේ තියෙන්නේ ඔයාලට වාක්‍යයක් දෙනවා. හරිද? තේරුණාද? මේ දැන් ඇනලයිස් කරපු පේපර් පහේම තිබ්බේ මේක. හරි?
ඔයාලට වාක්‍යයක් දෙනවා මෙන්න මෙහෙම වාක්‍යයක් දෙනවා යා. හරිද? දීලා එක තැනකින් නතර කරනවා. ඊට පස්සේ එතන ඉඳන් ඔයා කන්ටිනියු කරන්න ඕනේ මේක. හරිද? තේරුණාද? වාක්‍යයක් දෙනවා දීලා නවත්තනවා. එතන ඉඳන් ඔයා එහාට කන්ටිනියු කරන් යන්න ඕනේ. හරි? ඔන්න ඕක තමයි ඔයාලා කෙක්ෂන් 8 තියෙන්නේ. හරි? එතකොට ඔයාලා සාමාන්‍ය මොකක් හරි දෙයක් දැන් ග්‍රැමර් ටික ගලපලා ලිව්වොත් අර සාමාන්‍ය ඔයා රයිටින් කෙක්ෂන් වලට ලකුණු දෙන පිළිවෙලක් තියෙනවානේ. C L O M. හරි? කන්ටෙන්ට් එකට, ලැන්ග්වේජ් එකට, ඕගනයිසේෂන් එකට, මෙකැනිසම් එකට. හරි? මෙන්න මේවට තමයි ලකුණු දෙන්නේ ඔයාලට. හරි? එතකොට ඔයාලට ලේසියෙන් මේ ලකුණු ටික ගන්න පුළුවන් මොන හරි කියන්නේ දීලා තියෙන එකට අදාළව මොකක් හරි ගොඩ නැගුවොත් ඔයාලට ලේසියෙන් ලකුණු ටික ගන්න පුළුවන් මේ. හරි? එතකොට මේ part 1 එකේ B එකත් මේ වෙද්දි ඉවරයි. මොකද? එතකොට අපි ප්‍රශ්න 8ක් ගැන මේ වෙද්දි ස්ට්‍රක්චර් එක කතා කරලා ඉවරයි. හරි? ඊට පස්සේ යන්න තියෙන්නේ අපිට part 2 එකට. හරිද? part 2 එකේ ඒක ගත්තාම මේක සම්පූර්ණයෙන්ම දෙන්නේ ඔයාලට reading skills. හරිද? reading skills වලින් තමයි මේකේ ලකුණු දෙන්නේ ඔයාලට. තේරුණාද? එතකොට මේකේ section 1 එකට ගියපුවාම මේකේ තියෙන්නේ මොකද්ද? ඡේදයක් දෙනවා. හරි? ඡේදයක් දීලා වල වචන සෙට් එකක් තියෙනවා. ඒකේ ඡේදය අතර තැන් තැන් වල බෝල්ඩ් කරලා තියෙනවා. හරිද? පස්සේ මේ වචන ටික මොකද කරන්නේ? මේ වචන ටික වෙනම තැනකට අරගෙන ඒකට සමාන තේරුම් දීලා තියෙනවා. ඒවා තෝරලා ඉරි ගහන්න නැත්තම් අපි සමාන තේරුම් ලියන්න. ගොඩක් දුරට ඉරි ගහන්න තමයි එන්නේ. හරිද? මේකට තියෙන ඊසි ටිප් එකක් තමයි ඔයාලා මේක කියවන් යන්න කලින් ඔයාලා සාමාන්‍ය රීඩින් සෙක්ෂන් කරද්දී ඔයාලා ඒ දීලා තියෙන මැටීරියල් එක නැත්තම් සෝස් එක කියවන්න කියන්නේ ඡේදේ කියවන්න කලින් ඒකේ සෙක්ෂන් ටික කියවන්න. හරි? මේකේ දීලා තියෙන ප්‍රශ්න ටික කියවලා ඒ ගැන අයිඩියා එකක් අරගෙන යන්න ඔයා උඩ ඡේදෙට. හරිද? එතකොට ඔයාලට ලේසි මේකට හොඳට ආන්සර් කරන්න පුළුවන්. හරි? පිළිතුරු ලියන්න පුළුවන් මේක හොඳට. හරිද? දැන් මේ වගේ ඇක්ෂන් එකකදී ඔයා ඉස්සෙල්ලා යන්න වචන සෙට් එක යට තියලා තියෙනවනේ. දීලා ඒ තීරුමත් එක්ක ගලපගෙන යන්න. එතකොට මේ වචන ඔක්කොම ඔයාලට තේරුමක් ගන්න පුළුවන්. හරි? ඊට පස්සේ අපි යනවා section 2 එකට. Q2 එකට ගියපුවාම මේ කියන මම කලින් කිව්වා වගේ මම පැරග්‍රාෆ් දීලා තියෙන 1 2 3 4 වගේ පැරග්‍රාෆ් දීලා ඒ වගේ මොකද කරන්නේ? ප්‍රශ්න අහලා තියෙනවා. මේකෙත් අර same method එක reading action තියෙනවා නම් මොකද කරන්නේ? කියවන්න කලින් ඔයාලා ගිහින් බලන්න මේක ප්‍රශ්න ටික. ප්‍රශ්න ටික බලලා ප්‍රශ්න ටික ඔළුවට දාගෙන ගියා නම් ඡේද කියවන්න මේකේ ලකුණු ටික ලේසියෙන් ගන්න පුළුවන්. හරි? Q3 එකට ආවම Q3 එකේ දීලා තියෙන මොකක්ද? poem එක. poem එකක් කියවත් reading නේ. අර වාගේ මොකද ගන්නේ? ප්‍රශ්න ටික කියවුවා ප්‍රශ්නේ උඩට ගියා. උඩට ගිහිල්ලා ඒ දීලා තියෙන කියවලා අර ප්‍රශ්නත් එක්ක ගලපලා ලියන්න ගොඩක් දුරට දැන් ඡේදයක් ඔන්නෝම දීලා තියෙනවනම් හරිද? සාමාන්‍ය එක්සෑම් වල මේ යටින් ප්‍රශ්නයක් අහලා අය ඊළඟ ප්‍රශ්නේ උඩින් අහන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ ගොඩක් මේක අනිවාර්යෙන් මෙහෙමයි කියනෝ නෙමෙයි. හරි? මේ ප්‍රශ්න උනත් අහන්නේ මේ පිළිවෙලෙන් පිළිවෙලට මෙතනින් තැනින් අහනවා ඊට පස්සේ මෙතනින්. හරි? ඒ වගේ පිළිවෙලකට තමයි ප්‍රශ්න අහලා තියෙන්නේ පේපර්ස් වල ගොඩක් දුරට. ඒක වෙන මේක මෙහෙමයි කියලා අනිවාර්ය නෑ. මේක වෙනස් වෙන අවස්ථා තියෙනවා. නමුත් අර ප්‍රශ්න ටික කියවන ඔළුවට දාන්න ගියපුවාම මේ ඡේද එකපාරක් කියවලා හරිද? ආයෙ ප්‍රශ්න ටික කියලා ඡේද කියවනකොට මොකද වෙන්නේ? ප්‍රශ්න ටික ඔයාගේ ඔළුවේ තියෙනවා. එතකොට ඔයා ඡේද කියවයි යනවා. කියවයි යද්දි
ටච් වෙනවා එයාට ආන්සර්ස් ටික. එතකොට ඒක ලිව්වහම ඔයාලා ලේසියෙන්ම මේ ලකුණු ටික ගන්න පුළුවන්. හරි. සෙක්ෂන් 4 එකට යද්දී මේකේ තියෙන්නේ මොකද්ද? මේ ස්පේස් ටික දීලා තියෙනවා. ඒ ස්පේස් වලට එන්න පුළුවන් තනි වචනයක්. ඔයාලා උඩ දීලා තියෙන ඡේදෙන් තෝරලා ලියන්න ඕන. හරි. ඔන්න ඕකම තමයි හැම පේපර්ස් එකකින් තිබ්බේ. මේක දැන් පේපර්ස් 5ක් ගන්නකොට ඔයාලට ප්‍රශ්න 5ක් කියලා එක જાතියින්. එතකොට ලොකු ගමනක් ඔයාලා ඉස්සරහට ඇවිල්ලා. හරි. ඊට පස්සේ සෙක්ෂන් 5 එකට ගියා. 5 එකේ තියෙන මොකක්ද? Q5 එකේ තියෙන අර වාගේ නම්බරින් කරපු පැරග්‍රාෆ්ස් ටිකක් තියෙනවා. ඔයාලට කරන්න තියෙන්නේ ඒ පැරග්‍රාෆ්ස් ටික කියවුවා. අර මම කලින් කිව්වා ඒ ප්‍රශ්න ටික කියවුවා, පැරග්‍රාෆ්ස් ටික කියවුවා, ආන්සර් කරනවා. හරි. එතකොට රීඩින් සෙක්ෂන් වලට ලොකු ප්‍රශ්නයක් නෑ. ඔයාලට හොඳට ස්කෝර් කරන්න පුළුවන් රීඩින් සෙක්ෂන් ටික. අර විදියට අර මෙතඩ් එකට ගියා. හරි. ඊට පස්සේ අපි යනවා පාර්ට් B එකට. පාර්ට් B එකේ මොනවද තියෙන්නේ? පාර්ට් B එකේ තියෙනවා ඔයාලට ප්‍රශ්න 5ක්. හරි. පාර්ට් B එකේ තියෙන ප්‍රශ්න 3ක්. හරි. පාර්ට් B එකේ තියෙන ප්‍රශ්න 3යි. මොනවාද ඒ ප්‍රශ්න 3? මොනවාගෙන්ද ඇවිල්ලා තියෙන්නේ? හරි. මේක සම්පූර්ණයෙන් වෙන්නේ ඩයලොග්. හරිද? ඩයලොග්ස් වලින් තමයි එන්නේ. හරිද? මේ Q6 එකට ගියපුවාම මේකේ තියෙන්නේ කෙලින්ම ඔයාලට දීලා තියෙන ඩයලොග් එක. ඒ ඩයලොග් එකට පස්සේ පිළිතුරු වාගේ දීලා තියෙනවා. හරි. ඒ එව්වට මේ ඔයාලා කියන ඩයලොග් ලියන්න තමයි තියෙන්නේ. දැන් මේ section 6 එකේ there is a cricket match in the school playground today. Suggest your friend to watch it. හරි. කියන්නේ ඔයාගේ යාළුවාට මේ ස්කෝල් ග්‍රවුන්ඩ් එකේ ක්‍රිකට් මැච් එකක් තියෙනවා. ඔයාගේ යාළුවාට මොන හරි සජෙස්ට් කරන්න කියලා කියන්නේ. හරිද? එතකොට ඒ වාගේ නිකන් බේසික් මට්ටමේ ඩයලොග් වල බේසික් මට්ටමේ අර සෙන්ටෙන්ස් කන්ස්ට්‍රක්ෂන් එක ගැන ගොඩනැගීම් වාක්‍ය ගොඩනගන වාගේ හරි සරල දේවල් ටිකක් තමයි මෙතන තියෙන්නේ. හරිද? එතකොට සෙක්ෂන් 7 එකට එද්දි මොකද වෙන්නේ? සෙක්ෂන් 7 එකට එද්දි ඔයාලට කෙලින්ම දීලා තියෙනවා ඡේදයක්. මේ සෝරි ඩයලොග් එක. හරිද? ඔයාලට දීලා තියෙනවා ඩයලොග් එක. ඒ ඩයලොග් එකේ උඩ මෙහෙම එකක් තියෙනවා, මැද්දේ හිස්තැන තියෙනවා, යට ඔන්නෝ දෙකක් තියෙනවා. හරි? එතකොට ඔයාලට කරන්න ඕනේ මේ උඩ එක සහ යට එක මේ දෙකම කවර් වෙන්න තමා මේ ස්පේස් එක ලියන්න ඕනේ. හරි? ඒකට ඡේද කියවා යද්දි ඒ කියන්නේ ඩයලොග් එකේ කියවා යද්දි ඔයාලට තේරෙනවා මොකද්ද? ඩයලොග් එකේ කියවා යද්දි ඔයාලට තේරෙනවා මේ දෙකේ සම්බන්ධතාවයක් තියෙනවා කියලා. ඒ සම්බන්ධතාවය ගලපන්න තමයි ඔයාලට තියෙන්නේ. හරිද? සෙක්ෂන් 7 එකේ ඒක තමයි තියෙන්නේ. ඊට පස්සේ සෙක්ෂන් 8 එකට ආවම සෙක්ෂන් 8 එකේ මොනවද තියෙන්නේ? Q8 එකේ ඔයාලා තියෙනවා දෙලින්ම ඩයලොග් එකක් ලියන්න. හරිද? කෙලින්ම ඔයාලට දීලා දෙන ඩයලොග් එකක් ලියන්න. ඕලෙවල් වල ඩයලොග් ඔයාලට කියලා දීලා තියෙනවා. හරි? එතකොට ඒ විදිහටම advanced level general english paper එකත් ඔයාලට තියෙනවා ඩයලොග් වලින් section 3ක්. හරි? එතකොට B part එක ඉවරයි. ඊට පස්සේ තියෙනවා මොකක්ද? C part එකට යද්දී ඔයාලට කෙලින්ම තියෙන්නේ මේ writing skill. හරිද? writing skills වලින් තමයි දීලා තියෙන්නේ. තේරුණාද? මේ මුලින්ම බේසික් එක, පස්සේ මීඩියම්, පස්සේ ඇඩ්වාන්ස්. හරි? කලින් එකෙත් එහෙම නෙමෙයි. දැන් රයිටින් එකට ඇවිල්ලා රයිටින් එකේ මුලින්ම තියෙන්නේ මොකද්ද? Q9. Q9 එකේ තියෙනවා ඔයාලට දීලා තියෙනවා වචන ලිස්ට් එකක්. හරිද? ඒ වචන ලිස්ට් එකෙන් ඔයාලා වචන අරගෙන ක්‍රියේටිව් සෙන්ටෙන්ස් හදන්න ඕනේ. ඒ කියන්නේ නිර්මාණශීලී වාක්‍ය හදන්න ඕනේ. හරි? ඒක තමයි Q9 එකේ තියෙන්නේ. හරිද? ඊපස්සේ Q10 එකට ගියපුවාම section 10 එකට ගියපුවාම මේකේ තියෙන්නේ කෙලින්ම graph describing. හරිද? මේ graph
මේක ගත්තාම අපි සාමාන්‍යයෙන් O level වලත් කතා කරනවා මොනවද? බාර් ග්‍රාෆ් ගැන කතා කරනවා. හරි. පයි chart ගැන කතා කරනවා. හරි. ඊට පස්සේ කතා කරනවා line chart. හරිද? ඊපස්සේ කතා කරනවා table ගැන. හරිද? ඔය ටික ගැන අපි basically කතා කරන්න මේ ටික. හරි. එතකොට bar graph එකේ මේකේ තියෙනවා double bar එකයි single bar එකයි. හරිද? එතකොට ඔයාලගේ paper එකේ ඇතුලේ පළවෙනි කලින් අවුරුදු 5 ගත්තාම ඔයාලට තියෙන්නේ මොකද්ද? කලින් අවුරුදු 5 ඇතුලේ ඔයාලට තියෙන්නේ මෙන්න මේ double bar graph එකේ equation ටිකක් තියෙනවා. මේ pie chart එකේ තියෙනවා. හරිද? ඔන්න ඔය දෙකෙන් තමයි ඔයාලගේ ප්‍රශ්න දීලා තියෙන්නේ. හරි graph describing එකේ ඔයාලට ප්‍රශ්න දීලා තියෙන්නේ මෙන්න මේ double bar එකකිනුයි pie chart එකකිනුයි විතරයි. මේ කලින් අවුරුදු 5 ඇතුළත. එතකොට ගොඩක් දුරට ඔයාලට මෙන්න මේකෙන් ප්‍රශ්නයක් එන්න හැකියාවක් තියෙනවා. හරිද? ඊට පස්සේ තව possibility එකක් තියෙනවා. ඔයාලට මතකයි O level paper එක තිබ්බ මෙන්න මෙහෙම. හරිද? මේ horizontal axis එකයි vertical axis එකයි generally වෙනස් කරලා මෙන්න මේ විදිහට. හරි? කියන්නේ මෙහි සංඛ්‍යාත්මක දත්ත දීලා හරිද? මෙන්න මෙහෙම graph එකක් තිබ්බ මතකයි O level paper එක. එතකොට මෙන්න මේවා එකක් මේ හැකියාවක් තියෙන්න පුළුවන් ඔයාලට paper එකේ. හරිද? එතනින් පස්සේ ගියපුවාම section 11 එකට ගියපුවාම ඔයාලට තියෙන්නේ writing section එකක්ම තමයි. හරිද? මේක ගොඩක් දුරට වෙන්න පුළුවන් email writing එක. හරිද? email writing එක නැත්තම් ඒ letter එකක් වෙන්නත් පුළුවන්. හරිද? තේරුණා? මේ writing section දෙකක් තමයි section 11 වලට එන්නේ. හරිද? ගොඩක් දුරට email එකක් කියමේ හැකියාව තියෙනවා. හරිද? ඊට section 12 වලට කෙලින්ම එනවා letters. හරිද? letter writing එනවා. letters සාමාන්‍ය ගොඩක් දුරට informal letters එනවා අඩුයි. කියන්නේ formal letters තමයි තියෙන්නේ. formal letters වල සමහරවිට මෙන්න මෙහෙම තියෙනවා. ask permission letters. හරි. ask permission letters නැත්නම් තියෙන්න පුළුවන් letter of appreciations. හරි letter of appreciations. හරි මේවා තමයි මේ section 12 එකේ තියෙන්නේ. හරිද? එතකොට මම මෙතන ලියනවා section 13 එකට යද්දී ඔයාලට කෙලින්ම තියෙනවා essay writing එක. හරිද? essay writing එකක් දීලා තියෙනවා. හරි? එතකොට ඔය විදිහට තමයි ඔයාලගේ A level general English paper එක හැදිලා තියෙන්නේ. හරි? මේ විදිහට තමයි ඔයාලගේ general English paper එක හැදිලා තියෙන්නේ. හරි? මේකේ අවුරුදු 5 ගත්තාම මෙන්න මේ විදිහ චූටි වෙනස්කම් ටිකක් තියෙන වැරෙන්න මේ දැන් මේ grammar වාගේ දේවල් ඒ විදිහටමයි තියෙන්නේ. හරි? part 1 එක නම් ගොඩක් දුරට ඒක සමානව මේ ප්‍රශ්න වලින්ම තමයි ගොඩ නැගිච්ච ප්‍රශ්න තියෙන්නේ. හරි එතකොට මේක ගත්තාම ඔයාලට කාට හරි හිතෙන්න පුළුවන් වෙන්න පුළුවන් වැරද්දක් කියන්නේ. ඔයාලට හිතෙන්න පුළුවන් දැන් prepositions හරි tenses ටික බලාගත්තාම ඇති කියලා. එතකොට conditional sentences reported speech එක වැඩක් නැහැ. ඇත්තටම grade එකට යන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ ටික අවශ්‍යයි. paper එකට 100 එකක් දාගන්න නම් අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. හරිද? මොකද දැන් මේ තියෙන්නේ මේ writing section එහෙම හරි ලස්සනට ඔයාලා
relative clause එහෙම දාලා ගලපලා reported speech එහෙම දාලා ලිව්වොත් එහෙම මේ dialogue එක හරි ඔයාලා එතකොට ඒකේ ලකුණු ටික දෙන්න වෙනවා exam එක. හරි? ඒ වගේ එක ටිප් තියෙනවා. ඒ ටිප් පාවිච්චි කරලා ලිව්වොත් මේ කෙටි කාලය ඇතුළත ඔයාලට grade එකකට යනවා කියන එක ලොකු දෙයක් නෙවෙයි. හරි? එතකොට ඔන්න ඔය විදිහට තමයි ඔයාලගේ general English paper එක හැදිලා තියෙන්නේ. මෙතනින් පිටත වෙනස් වීමේ සම්භාවිතාවය ගොඩක් දුරට අඩුයි. හැබැයි වෙනස් වීමේ හැකියාවක් තියෙනවා. මොකද මම මේ කතා කරේ පහුගිය අවුරුදු 5 ඇතුළත දත්ත මත පදනම් වෙලා.